අයිබෝන් සුබ දවසක්. අපි අදත් ඔබේ නිවසට ගොඩ වෙන්නේ රථවාහන ශ්‍රේෂ්ඨයේ සිදුවෙන බොහෝ දේවල් ගැන කතා බහ කරන්න හිතාගෙන. දැන් මේ තාක්ෂණය දවසින් දවස අලුත් වෙනවනේ. මේ දියුණු වන තාක්ෂණය, මේ අලුත් වන තාක්ෂණය වාහන වලට එකතු වෙනවා බොහොම සූක්ෂම විදියට. අපි මේ හැම තාක්ෂණයක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. මේ තාක්ෂණය කොහොමද ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ? ඔබේ වාහනයට මේ තාක්ෂණය යොමු කරලා තිබෙනවා නම් ඔබ මොන වගේ කරුණු සම්බන්ධයෙන්ද වැඩපිළි සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ කියන කාරණා ගැන අපි කතා බහ කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මොන වගේ කරුණු සම්බන්ධයෙන්ද වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කියන කාරණා සම්බන්ධෙනුත් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කතා කරනවා. මෙකැනික්ස් නරඹන ඔබට අපි අවස්ථාවක් ලබා දෙන්න සූදානම්. දැන් ඔබ මේ රථවාහන සම්බන්ධයෙන් නව සොයා ගැනීම කරන කෙනෙක් නම්, මේ නව තාක්ෂණය හා මුසු වෙලා ඉන්න කෙනෙක් නම් අපි ඔබට අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඔබ නව නිපැයුමක් කරනවා නම් රථවාහන වලට සම්බන්ධව අපි ඔබට අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඔබේ නව නිපැයුම මුළු රටටම පෙන්වන්න, මුළු රටටම කියන්න අපි මෙකැනික්ස් ඔබට අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි. ඔබේ ප්‍රදේශයේ දාවන තරඟයක්, දාවන රැලියක් පැවැත්වෙනවා නම් ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙන්න සූදානම්. අපේ ලිපිනේ තමයි මෙකැනික්ස් ටීවී දරන තැපැල් පෙට්ටිය 699 කොළඹ. මෙකැනික්ස් ටීවී දරන තැපැල් පෙට්ටිය 699 කොළඹ. ප්‍රෝග්‍රෑම් ස්ටාර්ට් කරන්න කලින් අපි බලමු ලයින් අප් එක. මුලින්ම ඔබේ සුබාරු රථයට අලුත්ම ඔඩියෝ සිස්ටම් එකක්. ඔබේ ව්‍යාපාරයට, කර්මාන්තයට ගැළපෙනම වාහනය. තරුණ පරපුර වැඩිපුර කැමති මෝටර රථයක් තමයි සුබාරු. ඒ අතරින් සුබාරු STA රථයට විශේෂ තැනක් හිමිවෙනවා. මොකද හරි බල සම්පන්න මෝටර රථයක් මේ සුබාරු මෝටර රථය. හොඳ වේගයක් තිබෙන මෝටර රථයක්. දැන් මේ සුබාරු මෝටර රථයකට කොහොමද නිවැරදිව කාර් ඔඩියෝ සිස්ටම් එකක් සවි කරගන්නේ? දැන් මේ සාමාන්‍ය වාහනයකට කාර් ඔඩියෝ සිස්ටම් එකක් හයි කරනවා කියන එක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. අපි අද ඔබට කියා දෙන සූදානම් කොහොමද සුබාරු මෝටර රථයකට කාර් ඔඩියෝ එකක් හයි කරන්නේ කියලා බලන්න. රයිට් මෙකැනික්ස් අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි අලුත්ම සෙග්මන්ට් එකක් පටන් ගන්න ලෑස්ති වෙන්නේ. කාර් ඔඩියෝ. දැන් මේ තාක්ෂණය හරි දියුණුයි. මේ දියුණුන තාක්ෂණයත් එක්ක විවිධාකාරයේ කාර් ඔඩියෝස් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව හරි කැමති තමන්ගේ වාහනයට හොඳ ඔඩියෝ සිස්ටම් එකක් හයි කරගන්න. දැන් මේ පිටුපසින් පේන මේ වගේ ඔඩියෝ සිස්ටම් එකක් වාහනයකට හයි කරනවා කියන එක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. හැබැයි DN ලට නම් DN කාර් ඔඩියෝස් ලට නම් මේක අපහසු කටයුත්තක් නෙමෙයි. එහෙම නේද DN? ඇත්ත විශ්ව. දැන් මේ සාමාන්‍ය දැන් මේ Subaru STI කාර් එක මේ ඉන්නේ කායකේ හිමිකරු රවින් මට කියන්නකෝ මොකද්ද මේ කායක මට පොඩ්ඩක් කායක ගැන පොඩ්ඩක් දැනීමක් කරන්න. මේ කාර් එක ගැන කිව්වොත් මේ Subaru වර්ගයේ කාර් එකක් මොඩල් එක STI 9 version එක 2007 version. ඒ වගේම ලංකාවේ තියෙන සුපිරි ස්පෝර්ට් කාර් වලින් එකක් කිව්වොත් හොඳයි. දැන් මේ රවින්ගේ විශේෂත්වය දෙන කො රවින් අත මේ රවින්ගේ අඟ පුරාම Subaru. ටැටු එකත් Subaru. දැන් ඇඳලා ඉන්න ටී-ෂර්ට් එකත් Subaru. Subaru ලෝලියෙක් රවින්. කරපොඩ කියන්න දැන් මේක මේ ඔඩියෝ සිස්ටම් එක මේ වාහනයකට හයි කරනවා කියන්නේ සාමාන්‍ය ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. මේකේ තියෙන වැඩ කටයුතු බොහොමයක්. ඒ ඉඩකඩත් හරි සීමිතයි. කොහොමද මේ වගේ දෙයක් නිර්මාණය කරන්න පුළුවන්? ගොඩක් මේ වගේ යන් ඒජ් එකේ කට්ටිය තියෙන ප්‍රශ්න තමයි අපිට පොඩි ඉඩක් දීලා ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට ඒ වෙලාවට හරි අමාරුයි ඒ කාර්යය කරන්න. ඒත් අමාරු වුණත් අපි ඒගොල්ලන්ට උවමනා ආකාරයට අපි මේ දේ කරලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේකෙත් දැන් මේ විදිහට තිබ්බට මේකේ ස්පෙයා වීල් එක ගන්න උනත් පහසු විදිහට තමයි මේ සිස්ටම් එක හයි කරලා තියෙන්නේ. බැලු බැලමට පේන්නේ මේකේ ස්පෙයා වීල් එක අපි ගන්න බෑ. ඩිකියේ ෆුල් පැක් වෙන්න ගහලා තියෙන්නේ කියලා. එහෙම නැහැ. ස්පෙයා වීල් එක ගන්න පුළුවන් ආකාරයට මේ සිස්ටම් එක අපි මේකට යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේකේ මේ අපි ඩිකි එක උඩට ටීවී ස්ක්‍රීන් එකක් දාලා වෙනම සපෝටර්ස් හතරක් දාලා මොකද මේ සවුන්ඩ් සිස්ටම් එක ගොඩක් ට්‍රැවල් වෙන ආකාරයට තමයි මේකේ මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. ඒක මේකට භාවිත කරලා තියෙනවා දැන්ට සාමාන්‍යයෙන් හොඳම වර්ගයේ ස්පීකර් එකක් හාමන් කාර්න් කියන ලේබල් එක යටතේ ඒකේ තියෙන ඉන්ෆිනිටි කියන වර්ගයේ ස්පීකර් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. ඒ ඉන්ෆිනිටිම ඇම්ප් තමයි මේකට අපි යොදාගෙන තියෙන්නේ. මේක දැන් සාමාන්‍යයෙන් මේ සවුන්ඩ් සිස්ටම් එකක් කරද්දී වාහනයකට මේක හොඳ බැලන්ස් එකක් තියෙනවා. අනිවාර්යයෙන්. ඇම්ප් එක, එතකොට ස්පීකර්ස් මේක ගොඩක් බැලන්ස් වෙන්න ඕන. එතකොට අපි ස්පීකර්ස් නිර්මාණය කරද්දී හොඳ බැලන්ස් එකක් තියෙනවා. පොඩ්ඩක් අපි ඒක ගැන කතා කරමු. ඇත්තටම දැන් අපි මම අර මුලින් කිව්වා ආකාරයේ බිග් බේස් එකක් ගන්න අපි මේකට භාවිත කරලා තියෙනවා 12 ඉන්ච් සබ්වූෆර් දෙකක්.
ඒ සබ්වූෆර් දෙක අපි මේ ඉන්ෆිනිටි මොනෝ බ්ලොක් ඇම්ප් දෙකකින් තමයි ඒක හැන්ඩල් කරන්නේ. ඒ වගේම සපෝටර්ස් හතරක් යොදාගෙන තියෙනවා. එකත් ඉන්ෆිනිටිමයි. වොයිස් මිඩ් ට්‍රිබල්ස් බේස් ඒ ටික ගන්න. ඒ ටිකත් හැන්ඩල් කරන්න අපි ඉන්ෆිනිටි ඇම්ප් දෙකක් යොදාගෙන තියෙනවා. ඒකට අමතරව මේ වීකල් එකේ තව අපි මේ ඇම්ප් එකට ස්පීකර් වලට අමතරව අපි යොදාගෙන තියෙනවා කැපැසිටි එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඇත්තටම මේ පවර් කැපැසිටි එකක් මේ වගේ ලොකු සිස්ටම් එකකදී පවර් කැපැසිටි එකක් අනිවාර්යයෙන්ම දැමිය යුතුයි. මොකද නැත්තම් මේකේ එන ලොකු ඇම්පියරේජ් එකක් එනවා. ඇම්පියර් එක අපට ඩ්‍රොප් වෙන ඇම්පියර් එක නැවත ලබා ගැනීමට නම් මේ වගේ විශේෂයෙන්ම පවර් කැපැසිටි එකක් භාවිත කළ යුතුයි. ඒ මේ වගේ ඔඩියෝ සිස්ටම් එකක් ආයෙකට ඕනේ කියලා හිතුනේ වගේ. මේකයි ස්පෝට් කාර්යයක් වුණාම හයියෙන් යන්න තියෙන්නත් ඕනේ. හයියෙන් සද්ද තියෙන්නත් ඕනේ. හයියෙන් සද්ද තියෙන්නත් ඕනේ. නැත්නම් වැඩක් නැහැ. නැත්නම් වැඩක් නැහැ. නැත්නම් වාහනේ තේරුමකුත් නැහැ. කිසිම දෙයක් වැඩකුත් නැත. වැඩකුත් නැත වෙනවා. හරි ඩීනේ දැන් සාමාන්‍යයෙන් අපි කතා කරොත් දැන් මේකට යන මිල ප්‍රමාණය. මිල ප්‍රමාණය ගැන කතා කරලා දැන් කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් කස්ටමර් කෙනෙක් DNO කා ඔඩියෝ එකට ඇවිල්ලා මේ වගේ ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න ඕනේ මගේ කායකටත් කියලා හිතන කෙනෙකුට අපි පොඩ්ඩක් කියමු කොහොමද මේ වගේ මිල ගණන් වෙන්නේ මොන වගේ වගකීමක්ද දෙන්න පුළුවන් කියලා. මිලේ තියෙන ප්‍රශ්නේ දැන් මේ සිස්ටම් එක ගත්තොත් මේක ගොඩක්ම හයි එන්ඩ් සිස්ටම් එකක් තමයි මේක හයි කරලා තියෙන්නේ. ඒ කස්ටමර්ගේ අවශ්‍යතාවය අනුව මිල චේන්ජ් වෙන්න පුළුවන්. මොකද කෙනෙක් කැමති වෙයි JBL දාන්න, කෙනෙක් කැමති වෙයි Pioneer දාන්න, එහෙම නැත්නම් තව කෙනෙක් කෙන්වුඩ් කේක නම් තියෙනවා. එනම් දැන් මෙයා රවි ඇත්තටම භාවිත රවිට ඕනේ කිය හොඳ සිස්ටම් එකක්, හොඳ ක්ලැරිටි ඒ වගේම ක්වොලිටි සිස්ටම් එකක්. ඉතින් අපි ඒකට තමයි මේ ඉන්ෆිනිටි කියන වර්ගයේම ඔක්කොම යොදාගෙන තියෙන්නේ. දිනේ දැන් මේක මේ සෙට් එක එහෙම නැත්නම් මේ හෙඩ් යුනිට් එක ගැන කතා කරොත් කොහොමද මේකට ඉන්පුට් ලා තියෙන අපිට ඒක කතා කරමු. විශ්ව හොඳ ප්‍රශ්නයක් ඒක ඇවිවේ. ගොඩක් දෙනෙක් දැන් මේ වගේ සිස්ටම් එකක් කරනකොට අපි මේන්ලි බලන්න ඕනේ හෙඩ් යුනිට් එක මොකක්ද කියලා. මොකද අපි තෝරාගන්න හෙඩ් යුනිට් එක. හෙඩ් යුනිට් එක අනුව තමයි මේ සවුන්ඩ් සිස්ටම් එක අපිට ඇත්තටම හදාගන්න පුළුවන් වෙන්නේ. අපි මේකට යොදාගෙන තියෙනවා වීඩියෝ USB SD කාඩ් ඒ වගේම iPhone එකක් වුණත් යූස් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් හෙඩ් යුනිට් එකක් අපි මේකට යොදාගෙන තියෙනවා. Pioneer වර්ගයේ හෙඩ් යුනිට් එකක්. ඒ වගේම තමයි දැන් මේ වගේ යන් ඒජ් එකේ ගොඩක් කට්ටිය මේ වගේ සවුන්ඩ් දාගෙන පාර ටිකක් හයියෙන් යනකොට තමන්ගේ ටෙලිෆෝන් එක උනත් රින් වෙනකොට ප්‍රශ්න වැඩි. ඉතින් අපි ඒකටත් මේ සෙටප් එක කරා අපට එන කෝල් එකත් ආන්සර් කරගැනීමේ පුළුවන් හැකියාව තියෙන සෙටප් එකක් තමයි මේ සිස්ටම් එකට අරන් තියෙන්නේ. දිනේ දැන් මේ බොක්ස් එක ගැන කතා කරොත් මේක මේ ෆයිබර් දැන් ගොඩක් දෙනෙක් හිතනවා මේ ෆයිබර් සිස්ටම් එකක් කරනකොට ෆයිබර් බොක්ස් එකක් මෙන්න කියලා. ෆයිබර් බොක්ස් අපි ඇත්තටම ෆයිබර් වලට ඉස්සර අපි MDF වලින් මේ ස්පීකර් වල තියෙන ස්පෙસિෆිකේෂන් එක ස්පෙસિෆිකේෂන් අනුව අපි MDF බොක්ස් එක යොදාගෙන ඊට පස්ව තමයි මේ ෆයිබර් ස්ට්‍රක්චර් එක අපි හදන්නේ. ඒ වාහනේ හැඩතල අනුව තමයි ඒක අපි හදන්නේ. එහෙම හදලා තමයි මේකට අපි මේ ආකාරයේ පේන්ට් එකක් භාවිත කරලා තියෙනවා. ඒ වගේම මේ පොඩ්ඩක් තරුණ ජවයටම හරියන විදිහට තමයි මේ පේන්ට් එකත් අපි යොදාගෙන තියෙන්නේ. තරුණ ජවය හැම දෙයකටම තරුණ ජවය තමයි. ඉතින් ওই විදිහට තමයි අපි මේකේ පේන්ට් එක ඒ වගේම මේකේ බොක්ස් එක එතකොට මේකේ අනිකුත් ඒවා යොදාගෙන තියෙන්නේ. මේ තියෙන පේන්ට් එකයි ඒ වගේම මේකේ ඔක්කොම යන්නේ සිල්වර් ඇන්ඩ් බ්ලූ ඇන්ඩ් කලර් එකක් කියන්නේ වයිට් ඇන්ඩ් ඒ තියෙන සිස්ටම් එකේ කලර් එකට තමයි මේක මැච් වෙන විදිහට හදාගෙන තියෙන්නේ. රයිට් දැන් පාරිභෝගිකයෙක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ මෝටර රථයටත් මේ වගේ ඔඩියෝ සිස්ටම් එකක් හයි කර ගන්න ඕනේ කියලා එනවා DN කා ඔඩියෝ ආයතනෙට. ඒතර මොන වගේ සේවාවක්ද ලැබෙන්නේ කියලාත් අපි කියමු. ඇත්තටම අපේ අතින් මම හිතනවා ගොඩක් හොඳ සේවාවක් අපි ලබා දෙනවා කස්ටමර්ට හැමතිස්සෙම. ඒ වගේම අපේ ස්ටාෆ් එකත් ඒ විදිහටම හොඳ සේවාවක් ලබා දෙනවා කියලා මම ගොඩක් කරලා හිතනවා. දැන් මේ වගේ සෙට් එකක් වාහනයකට සවි කරලා පස්සේ කොහොමද ලබා දෙන වගකීම? මේකට මේ වගේ සිස්ටම් එකකට අපි 1 year warranty එකක් දෙනවා. 1 to 1 change 1 year warranty එකක් දෙනවා. ඒ කියන්නේ ඒ කාලය තුල මොකක් රිපෙයාර් එකක් આવුත් නොමිලේ ඒ දේ කරලා දෙන්න පුළුවන්. නොමිලේ ඒ දේ 1 to 1 රිපෙයාර් එකක් කරලා දෙනවා. right